ඔබ ගෙදර ඉඳලා අද මෙතනට එනකොට ඔබට කී පාරක් කේන්ති ගියාද? ඔය කේන්ති යන වාරයක් ගානේ පිඟුතුනි මේ පපුවේ ගිනි ඇවිලෙනවා. මේ පපුවේ ගිනි ඇවිලෙන්න පිඟුතුනි ගිනි තියෙන තැන තමයි ඔබට උපාදාන වෙන්නේ. මේ ලෝකේ ගිනි තියෙන ලිපේ නෙමෙයි. මේ ලෝකේ ගිනි තියෙන දරුණුම තැන තමයි පිඟුතුනි අවිද්‍ය මහ නරකාදිය. මේ ගිනි තියෙන නරකාදිය වල තමයි පිඟුතුනි මේ උපාදාන සකස් වෙවි යන්නේ. අපි දන්නේ නැහැ. අපි හිතනවා සමහර මිනිස්සු මට ඇවිල්ලා කියනවා මං දැන් බනහලා හරි හික්මිලා ඉන්නේ. මට පොඩ්ඩක් කේන්ති යන එක හැරෙන්න. අනික කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ තියෙන දරුණුම පාප කර්මය කර ඇවිල්ලා කියනවා මං දැන් පව් කරන්න හැදුවා. මට පොඩ්ඩක් කේන්ති යන එක තමයි ප්‍රශ්නේ. තින්ගොතනේ කේන්තිය කියන්නේ පාපයක් නෙමෙයි පාප මූලයක්. ද්වේෂය කියලා කියන්නේ. මුළු දස අකුසලේම උපදින්න පුළුවන් තැනක් ද්වේෂය කියලා කියන්නේ. මේ හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ. ඇයි හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ? මේ ලෝකේ තියෙන ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැති නිසා. හොරකම කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා පිඟුදින අනේ රුපියල් 10ක් ඉතුරු කරන්න නරක ආදී යනවනේ නිකන්. රුපියල් 10ක්. පෑනක් රුපියල් 10යි. අනේ මේ පෑන් ගන්න ඕනේ නැහැ ඔෆිස් එකේ පෑන ගෙදර අරන් ගිහලා දරුවට දෙනවා. පිඟුදින රුපියල් 10ක්. නිසා අපාගත වෙන හැටි මුළු ලෝකෙට ණය වෙන හැටි. මේ හිතලා බලන්න. තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන කාර්යාලවල ෆෝන් වල ඔෆිස් වල තියෙන ෆෝන් වල නැත්නම් වැඩපොළක කොහේ හරි තියෙන ෆෝන් වල නෙවෙයිද පිරිස ජීවත් වෙන්නේ. ප්‍රේත කියන නම හැදෙන විදිහ මම ඔබට පෙන්වන්නම්. ආයිත් මම කියනවා මම ඔබම අරමුණු කරගෙන නෙමෙයි ධර්ම දේශනා කරන්නේ. හැම කෙනෙකුටම සුවසෙත සැලසීම උදෙසා. නැත්නම් පිළිතුරු රුපියල් 10ක් නිසා පෙරේතෙක් වෙන්නේ. මොන අපරාධයක්ද? කෝටියක් නිසා පෙරේතෙක් වුණා නම් තව කමක් නැහැ. රුපියල් 10කට පෙරේතෙක් වෙන්න. ප්‍රේත කියලා කියන්නේ පිටුතුනි පරහේ අත. පරහේ අත කියලා කියන්නේ පිටුතුනි තමන්ට කරන්න පුළුවන්කම තීද්දි අනුන්ට අතපාන පිරිස. තමන්ට හොඳාකාරවම කරන්න පුළුවන් මේ දේ නමුත් හැමතිස්සෙම අනුන්ට අතපානෝ අනුන් ලව්ව කරවනෝ අනුන්ගේ දේ පාවිච්චි කරනවා. තමන්ට කරන්න පුළුවන්කම තියෙද්දි. ආන්නේ පිරිස තමයි පිටුතුනි ගිහිල්ලා ප්‍රේත කියන කොටස උපදින්නේ. ඒ ප්‍රේත කියන කොටස ඉපදුනාට පස්සේ පිටුතුනි ඒ ප්‍රේත කියන කොටසට අනුන් දුන්න දෙයින් විතරයි යැපෙන්න පුළුවන් තමන්ට දෙයක් කරගෙන යැපෙන්න බෑ. ප්‍රේත ලෝකයේ පිටුතුනි වෙලදාම් කරන්න බෑ. ප්‍රේත ලෝකයේ මේ කෘෂි කර්මාන්තේ නැහැ. එහෙනම් බඩට ආහාරයක් හම් වෙන්නේ නැහැ. ප්‍රේත වෙච්ච එකෙකුට පිටුතුනි මේ සෙමසොටු ආහාර හැරෙන්න මල මුත්‍ර ආහාර හැරෙන්න කිසිම ආහාරයක් නැහැ. කවුරු හරි දුන්නොත් හැරෙන්න. මගේ ඥාතිවරුන්ට කියලා කැප කරලා පූජා කළා නම් කැප කරලා කිව්වනම් මේක මගේ ඥාතිවරුන්ට ඇවිදින්න ගනින්න කියන අන්න එතකොට විතරයි එයාට chance එකක් කියන එක ගන්න. ඇයි පුරුදු කරපු ගතිය මොකද්ද? වලදු සංකාර මොකද්ද? මට කරන්න පුළුවන්කම තියෙදි අනිත් ඒවුන් ලව්ව කෙරෙව්වා. පුතා ටීවී එක බල ඉන්න ගමන් කියනවා අම්මේ කිරි එක හදලා ගේන්නකො මෙතනට. තමන්ට ගිහිල්ලා ගන්න පුළුවන්කම තියෙදි තමන්ගේ අම්මව මෙහෙවනවා ඒක උදෙසා. ඔබ මහන්සි වෙලා තමන්ට යන්න වැඩි ගෙදර. ගෙදර මහන්සි වෙලා ගියාට පස්සේ අම්මේ ඔය බත් ටික ගේන්නකො මෙහාට. අම්මේ වතුර එකක් ගේන්නකො මෙහාට. ඇයි ටීවී එක යන්න එක පොඩ්ඩක් හරි මිස් වුණොත් ප්‍රශ්නයක්. අනේ ඒක බල ඉඳලා නිකන් කුණු පෙරේතෙක් වෙනවනේ මේකතනේ. ඇයි තමන්ගේ අම්මටනේ කරන්නේ? අපි ඕ හිතන්නේ අපි හිතන්නේ මොකද්ද? අම්මානේ අම්මා ඉතින් අම්මා ඉතින් කරන්නේ නැහැ. එහෙම තමයි හිතෙන්නේ. නමුත් මේ හොඳට මතක තියාගන්න ආර්යයන් වහන්සේලාට හෝ දෙමාපියන්ට යම්කිසි වරදක් කරලා තිබුණා නම් අරිහත්වයේදීවත් අනුපාදිශේෂ පරිනිර්වාණයේදීවත් ඒව ෂේ වෙන්නේ නැහැ. ඊට කලින් ඒව පරිසම් දෙනවා. මුගලන් මහරහතන් වහන්සේලා හොරු ගැහුවේ. පළවෙනි පාර උන්වහන්සේ යතුරු වෙලින් පැනලා ගියා. උන්වහන්සේ යතුරු වෙලින් වැඩියා එළියට. ඇයි හොරු කැන දින අනුකම්පාවෙන්. දෙවෙනි වතාවෙත් උන්වහන්සේ වැඩියා. තුන්වෙනි වතාවෙත් හොරු එනවා දැකලා උන්වහන්සේ බැලුවා මොකද මේ මෙච්චර පස්සෙන් ඇවිත් මොම්මට ගහන්නේ. අතීතයේ තිබිච්ච දේ බැලුවා. මේ අපරාධය කරන්න පෙරාදේ මොකද්ද කියලා උන්වහන්සේ බැලුවා. අන්න එතකොට තමයි උන්වහන්සේට වැටහුනේ. තමන්ගේ අර අන්ධ අම්මා තාත්තව තමන්ගේ බිරිඳගේ කීම අහලා අනේ අම්මේ හොරු ගහනෝ කියලා කැලේකට එකගෙන ගිහිල්ලා පොල්ලකින් ගහලා ඇට කෑලි වෙනකන් ගහලා මරලා
ඒ කරපු පාප කර්මෙන් අවිති මහ නරක ආදී läගලා මහ දුක් විඳලා ශේෂ කර්මයක් තමයි ඉතුරු වෙලා තිබුණා. අර අම්මට ගහපු එක අම්මටයි තාත්තටයි. මරපුවට හරියන්න ගියා අවිතියට. අම්මට ගහපු එකට තාත්තට ගහපු එකට ශේෂ කර්මයක් පරිසම් දෙන්න තිබුණා. උන්වහන්සේ දැනගත්තා මේකෙන් මිදිලා යන්න බෑ. ඇයි? දෙමාපියන්ට හරි ආර්යයන් වහන්සේලාට හරි යම් කිසි උපවාදයක් කරලා තිබ්බනම් පින්වතුනි අනිවාර්යයෙන්ම ඒක නිවන් දකින්න කලින් විඳින්නම වෙනවා. එහෙනම් දැන් බලන්න අපේ දරුවන් අපි හික්මවලා තියෙන්නේ කියලා. බලන්න ඔබගේ දරුවා ඔබ හික්මවලා තියෙන්නේ කියලා මහ ලොකුවට ආදරේ කියලා කියන්නේ. මම මගේ දරුවට පණ වගේ ආදරේ කියලා කියන්නේ පින්වතුනි මරුණාම අපාගත වෙන දරුවෙක් නේද ඔය හදන්නේ. ඇයි අපේ දෙමාපියන්ටව තේරෙන්නේ නැත්තේ? ඇයි ඔබ මේ ධර්ම අවබෝධ කරගන්නේ නැද්ද? පින්වතුනි ඔබ මේ ධර්ම අවබෝධ කරගත්තේ නැත්නම් ඔබගේ දරුවෝ මේ පන්ද පිටින් අපාගත වෙන පිරිස හැදෙන්නේ ඉදිරියේදී. නිර්මල බුදුදහම කියන්නේ ඔන්න ඔය දෙයට. නිර්මල බුදුදහම කියන්නේ පින්වතුනි මේ තථාගතයන් වහන්සේ උදෙසා පහනක් පත්තු කරන එකට නෙමෙයි. මේව හොඳට ඔබ තේරුම් ගන්න. ත්‍රිපිටකයේ තුල තියෙන සද්ධර්මයේ හාර අවුස්සල බලන්න පින්වතුනි මොනවද තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඔබ ඉගෙන ගත්ත පිරිසනේ. මෙතන කවුරුත් නැන්නේ අකුරු කියවන්න බැරි අය. මෙතන කවුරුත් නැන්නේ ෆෝන් එකක් නැති අය. ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ත්‍රිපිටකය. aatapi.com tripitaka.lk ආදී වශයෙන් තියෙන ඕනේ තරම් වෙබ්සයිට්ස් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන මේ වැඩ ඇරිලා යන ගමන් Facebook කොටන්නේ නැතුව පුළුවන් නම් පින්වතුනි මේවා කියවන්න. ඒ කියවනකොට පින්වතුනි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට දේශනා කරපු මහා සාර ධර්මස්කන්ධයක් ඔබගේ ඔළුවේ ගැටේ. අන්න එතකොට ඔබට ප්‍රශ්නේ අනේ මේක කොහොමද වුනේ මේක මට තේරෙන්නේ නැහැනේ. අන්න එතකොට පින්වතුනි ධර්මය අවබෝධ කරගත්ත මේ යතිවරු ඉන්නවා. උන්වහන්සේලා මුණ ගැහෙන්න. ස්වාමීනි මම මෙහෙම දෙයක් කියෙව්වා. මේක මේ අවිද්‍යාව කියන මොකද්ද කියලා මට වැටහෙන්නේ නැහැ මේ අවිද්‍යාව කියන්නේ. ස්වාමීනි මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. අන්න එතකොට උන්වහන්සේ ඔබට තේරුම් කරලා දෙයි අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා. මම මෙතන අත උස්සන්න කිව්වොත් ත්‍රිපිටකයක් දැකලා තියෙන අය පින්වතුනි මෙතන ඉන්න 90%කට අත උස්ස ගන්න බෑ. හැබැයි ගෙට ඇතුල් වෙන තැන ගහලා තියෙන්නේ මොකද්ද? බුදු සරණයි. ඒක බුදු සරණ තියෙන අකුරු වලද? අකුරකද බුදු සරණ තියෙන්නේ? බුදු සරණ ගන්න නම් පින්වතුනි බුදුන් වහන්සේ දැක ගන්න. බුදුන් වහන්සේ දැක ගන්න නම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තරම්. කාලීන බණ නෙමෙයි. තථාගතයන් වහන්සේ නිවන් දකින්න දේශනා කරපු ධහමක් තියෙනවා පින්වතුනි මහා ප්‍රණීත ධහමක් ඒක. ගැලවෙන්න මහා ශාන්තයි. අල්ලන්න මහා ගිනි සහිතයි පින්වතුනි මේ ජීවිතේ පුදුම ගින්නක ඔබ ඉන්නේ. දැන් ඔබ පෙලෙන්නේ නැද්ද? දැන් මේ ටීවී එක ගියොත් එහෙම ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසලකට බෝම්බයක් ගහලා කියලා ඔබගේ පපුව ගැහෙන්න පටන් ගන්නද නැද්ද? පාසල මොකද්ද කියලා කියන්නේ නැතුව ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසලකට බෝම්බයක් ගහලා සිසුන් කීප දෙනෙක් මැරිලා. දැන් තමන්ගේ පපුව වෙවුලන්න පටන් ගන්න නැද්ද? තමන්ව පෙලෙන්නේ නැද්ද? බලන්න කොච්චර ගිනිද කියලා. මේ බණ ටික අහන වෙලාවේ පල්ලෙහෙන් ඩෝන් ගාලා සද්දයක් ඇහුණා නම් එහෙම. කාරවල මෙතනට ආපු හැම කෙනාගේම පපුව ගැහෙන්න පටන් ගන්න නැද්ද? අයියෝ කාරක ඉවරයි කියලා. මේ හිතලා බලන්න මේ අල්ලන්න පුදුම ගින්නක් නෙදෙන්නේ. නොයල්ලා මෙදිලා නිදහස් වුණා නම් වැඩේ ඉවරයි. මේක තමයි තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙන ආශ්චර්යය. නොයැලෙන්න පුළුවන් මිදෙන්න පුළුවන්. නිවෙන්න පුළුවන් ක්‍රමේ. අල්ලන්න පිටුදින පුදුම ගින්නක ඔබ ඉන්නේ. මොහොතක් නෑර මහා ගිනි උපදවන තැනක ඔබ ඉඳගෙන. ඔබ තාම හොයනවද සතුට? ගිහිල්ලා අම්මගෙන් අහන්නකෝ අවුරුදු 65ක් වෙච්ච අම්මගෙන්. අම්මේ අවුරුදු 65ක් වෙනකන් අම්මා මොනවද හෙව්වේ? එතන අම්මට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? පුතේ මං සතුට හෙව්වේ. අම්මේ සතුට හම්බුණාද? නෑ පුතේ. බලහන්කො තාත්තා තාම ගෙදර ආවේ නෑනේ. කට ගොන්නක් බීගෙන කොට හරි වෙලා ඇති. එහෙනම් තාම සතුට හම්බෙලාද? එහෙනම් අවුරුදු 65ක් වෙනකනුත් අම්මට සතුට හම්බුනේ නැත්තම් දැන් ඔබට කීයේද සතුට හම්බ වෙන්නේ? ආච්චි අම්මව සිහි කරලා බලන්න. ආච්චි අම්මා මැරෙන්න කලින් සතුටේද හිටියේ? නැත්තම් ආච්චි අම්මා මැරෙන්න කලින් අන්න රොසලිනුත් ආවා, ජොසපිනත් ආවා, අයින් වෙලා කීයේද මැරුණේ?
ඉතින් ඔබට මොකද්ද වෙන්නේ පින්වතුනි මේ? කෝ ඔබගේ සල්ලි? එතකොට කොහොර මැරිලා ගිය ආච්චිට දීවිත සල්ලි ටික. ඒ ටික කන්නේ ඔබනේ දැන්. ඒ වතු පිරි ටික ඔක්කොම කන්නේ ඔබනේ. ආච්චි මොකද කරන්නේ? ගේ වටේ කරකි ඉන්නවා. ගේ වලයා වෙනවා. ආසාවෙන් මැරුණා දැන් ගෙට ආසාවෙන් මැරිච්ච නිසා වස්තු තණ්හාවෙන් මැරිච්ච නිසා ගේ වටේ කරකි ඉන්නවා. මේකත් මගේ. යම් දවසක ඔබ කිව්වා නම් මේක මගේ ගේ කියලා එදායින් පස්සේ හතුරුයි. ඔය ගොඩාක් පිළිසර තියෙනවා පින්වතුනි ප්‍රශ්නයක් ඔය ගෙවල් වල. ගෙවල් වල තියෙන අමනුෂ්‍ය ප්‍රශ්න. ඕකට තියන්න මං කියන්නම් හොඳම විසඳුමක් ඔය අමනුෂ්‍ය ප්‍රශ්න වලින් මිදලා ඉන්න. කවදාකවත් කියන්න එපා මේ මගේ ගේ කියලා. අමනුෂ්‍ය ප්‍රශ්න වලින් මිදෙන අමනුෂ්‍ය ප්‍රශ්න කියන ඒවා ඇති වෙන්නේ පිළිදෙන අපි ඇති කරගන්න අමනුෂ්‍ය බලෙන් ඇවිල්ලා ඕවා කරන්නේ. ඔය ප්‍රශ්න වලින් මිදෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි පිළිදෙන තමන් ගෙදරදී තමන්ගේ හඳුන්වද්දි කියන්නේ මේ අපි ඉන්න ගෙදර. ප්‍රශ්න ඉවරයි. ඇයි? අයිතිකාරයා ඉන්නවා ගෙදර. මේක මගේ ගේ කියලා ගමන් ඒකට හිතෙන්නේ මොකද්ද? උඹගේ. ඒ කොහොමද බල උඹගේ උනේ? ඔන්න හිතන දේ යාට. මම මෙච්චර මහන්සියලා හරි හම්බ කරගත්ත ගේ උඹගේ වෙන්නේ කොහොමද? අන්න එදායින් පස්සේ වෛරය පටන් ගන්නවා.